අද අඳින්න හදන්නේ ටිකක් වෙනත් චිත්‍රයක්. එතකොට මම දැන් මේකේ අඳින්නේ හඳ පළුවක කුමාරිකාවක් වගේ කෙනෙක් ඉඳගෙන ඉන්නවා. ඒ කියන්නේ සුරංගනාවියක් වගේ. පොඩි ළමයිගේ පොත් පිට කවර වලට එහෙම මේ වගේ එකක් හරි ලස්සනයි. එතකොට දැන් මම ඉස්සෙල්ලාම මේ විදිහට පැන්සලෙන් ඇදගෙන හිටියා හඳ පළුව. ඊට පස්සේ මම මේක ඇඳ ගන්නවා සුරංගනාවියක්. කියන්නේ තටු දෙකක් තියෙන ගෑනු රූපයක් තමයි අඳින කාන්තා රූපයක්. මේ විදිහට ඉස්සෙල්ලා මූණ දාගෙන මෙහෙම ඇඟේ හැඩේ එහෙම ඇඳගෙන ඉන්නවා. කොණ්ඩේ ඇඳ ගන්නවා. ඉස්සරහට පොඩ්ඩක් කොණ්ඩේ මේ වගේ දිගට ඇඳලා පිටිපස්සෙනුත් අඳිනවා කොණ්ඩේ. මෙතන මලක් ඇඳලා ඊට පස්සේ මේ විදිහට අත් එහෙම ඇඳ ගන්නවා. කකුල් දෙකත් ඇඳගත්තා. කකුල් දෙක අඳිද්දි බලන්න මේ විදිහට ඇඟිලි තුඩු තමයි මෙහෙම තියෙන්නේ. අත් දෙකෙන් මේ කකුල් දෙක අල්ලගෙන ඉන්නේ. එතකොට අතේ මේ විදිහට මං ඇඳා. ඇඳුමත් මේ විදිහට මං ඉරි ටිකක් එහෙම ඇඳලා හදාගත්තා. තව ටිකක් ඇඳුම් මම මේ විදිහට හදා ගන්නවා. ඊට පස්සේ කොණ්ඩේ අඳිනවා. තව ඇස් එහෙම ඇඳලා ඉවර වෙලා අර නිකන් හුලකට වගේ කොණ්ඩේ මෙන්න මේ වගේ කොණ්ඩේ ඇඳ ගන්නවා. ඊට පස්සේ මෙයාගේ තව පිහාටු දෙකක් එහෙම අඳිනවා. මෙන්න මේ වගේ මේ සයිස් එකෙන් අඳිනවා. වැඩි ලොකුවටම අඳින්නෙත් නෑ. එහා පැත්තෙත් ඉඳ ගන්නවා පිහාටු දෙක මෙන්න මේ විදිහට. ඊට පස්සේ පොඩි ඒකේ කීපයක් අඳිනවා පොඩියට. තව තටු දෙකේ පොඩි හැඩතල කීපයක් ඇඳ ගන්නවා පැන්සලෙන්. මේ විදිහට අර වගේ ඇඳගත්තා වගේම ඇඳ ගන්නවා. ඊට පස්සේ මම මේකේ පැටිග්නම් එක පාවිච්චි කරලා වටේ අවුට්ලයින් එක ඇඳ ගන්නවා හැම එකේම. එතකොට අර තටුවල මම දකින්නේ නැති සුදු පාටින් ඉතුරු වෙන විදිහට තමයි පාට කරගත්තේ. අනේ විදිහට සුදු පාට ඉතුරු වෙන විදිහට අනිත් පිහාටු වලත්
ඒ විදිහට පැටිග්නම් එකෙන් පාට කරගන්නවා. ඊට පස්සේ එයා දැන් අනිත් ටිකත් ඒ වගේම අවුට්ලයින් එක ඇඳ ගන්නවා මුළු ඔක්කොගෙම. කොණ්ඩෙත් ඒ අර කලින් පැන්සලෙන් ඇඳගත්තා වගේ ඇඳ ගන්නවා ඒ උඩින්ම. ඊට පස්සේ මම මේ විදිහට ඇඳලා ඉවර කරගත්තා. ඊට පස්සේ පැන්සලෙන් කොණ්ඩේ ඉතුරු ටික ඇඳ ගන්නවා මෙන්න මේ වගේ. දැන් අඳින්න හදන්නේ කොමඩු පළු දෙකක්. එතකොට කොමඩු කෑලි දෙකක් තමයි අඳින්නේ. මේ විදිහට මම පැන්සලෙන් ඇඳගෙන ඉන්නවා ඉස්සෙල්ලා. එක හැඩයකට අඳින්නේ. කියන්නේ පැත්තට තියෙන විදිහට ඇන්ගල් එකට තියෙන විදිහ තමයි අඳින්නේ. එතකොට මම මේ විදිහට පැන්සලෙන් ඇඳගෙන ඉන්නවා. මේ අඳින්නේ අර ටිකක් සුදු ලාවට තියෙන්නේ වටේ කෑල්ලේ අනේ කොටස. ඊට පස්සේ මේ කොළ පාට පිට පොත්ත. ඊට පස්සේ මේ ටික ඇඳලා පස්සේ එහා පැත්තේ ඉතුරු කොමඩු පළුවත් මම ඇඳ ගන්නවා. මේක පාට කරද්දි මම ලාරෝස පාට අරගෙන ටිකක් වැඩිපුර වතුර දාලා රතු පාටින් පාට කරන්න කලින් මේ වගේ පාට කරලා ඉන්නවා. එතකොට මේ වටේට මම ලාවට කහ පාට කරගන්නවා කහ පාටින්. ඊට පස්සේ මම රෝස පාටට රතු ටිකක් එකතු කරලා ඉන්න පෙන්නන්නම්. මේ විදිහට රතු පාට ටික එකතු කරගෙන පාට කරගන්නවා මේ වගේ. ලාරෝස කියන්නේ රෝස පාට ටික උඩ ඉතුරු වෙන විදිහට තමයි පාට කරගන්නේ. ටිකක් ඉතුරු වෙන විදිහට පේනවා ඇති. අර කොමඩු පළුව පාට කරගත්තා වගේම මේකත් පාට කරගන්නවා.
ඊට පස්සේ මේක කොළ පාට ටිකක් අරගෙන වටේට පොඩ්ඩක් ඇඳගන්න ටික ඇඳගෙන මේ ටික පාට කරගන්නවා. ඊට පස්සේ ඊටු ටික පාට කරන්න කලින් මම වේලෙන්න තියනවා. වේලෙන්න තියලා තමයි පාට කරන්නේ. දැන් වේලෙන්න තියලා ගත්තේ මේ. එතකොට මම රතු පාටට කළු චුට්ටක් එකතු කරලා තද පාට හදාගෙන මේ විදිහට පාට කරගන්නවා. දැන් දැන් කලින් පාට කරගත්ත රතු පාට තියෙනවනේ. ඒ පාට උඩ ඉතුරු වෙන විදිහට තමයි යට ටික මේ විදිහට තදට පාට කරගන්නේ. ඊට පස්සේ මම වතුර ටිකක් අරගෙන බොඳ කරලා මේ ටික හදා ගන්නවා. දැන් මේක පාට කරගත්තා වගේ මේ කමුඩු පළුවත් අර කලින් පාට කරගත්තා වගේම පාට කරගන්නවා. ඊට පස්සේ මේකේ මම අනිත් ටික දැන් කොළ පාට ජාතියෙන් පාට කරගන්නවා. කොළ පාට ටිකක් අරගෙන ඒකෙන් මෙන්න මේ ටික පාට කරගන්නවා. මේ හරිය විතරනේ මේ පොත්ත පේන්නේ. අනිත් එක එහෙම පේන්නේ නැහැනේ. ඒ හින්දා ඒ හරිය පාට කරගන්නවා. ඊට පස්සේ ආයෙ ටිකක් වේලෙන්න තියලා ඉඳලා තමයි ඊටු ටික පාට කරන්නේ. නැත්තම් බොඳ වෙන්න ගන්නවා. ඒක නිසා දැන් මම කළු පාට අරගෙන මේකේ කොමඩු ඇට ටික ඇඳ ගන්නවා. පොඩ්ඩක් හීනියට තමයි තනින් තනින් ඇඳ ගන්න ඕනේ කොමඩු ඇට ටික. එකම රටාවකට පේලියකට අඳින්නේ නැහැ. එතකොට නිකන් මෝස්තරයක් වගේ වෙනවනේ. කොමඩු ඇට ටික පොඩ්ඩක් හීනියට අඳින්න ඕනේ. දැන් මම මේ පින්සලෙන් ඇඳ ටික මහත් වුණා. ඒ වගේ වෙලාවක කරන්නේ මම මෙන්න මේ දේ. කියන්නේ රතු පාට ටිකක් අරගෙන ආයෙ රතු කළු චුට්ටක් අරගෙන එකතු කරලා පොඩ්ඩක් අඳුරු පාටින් ඒ ලොකුවට මේවා වුණ ඒ කොමඩු ඇට ටික හරියෙන් පාට කරගෙන ඒ හරිය පොඩ්ඩක් බොඳ කරලා ගන්නවා. මෙන්න මේ විදිහට තමයි මම අර ලොකුවට මේ වුණ ඇට ටික හදාගත්තේ. ඉතින් ওই විදිහට තමයි පාට කරේ අද. අද අඳින්න හදන්නේ ටිකක් වෙනත් චිත්‍රයක්. එතකොට මම දැන් මේකේ අඳින්නේ හඳ පළුවක කුමාරිකාවක් වගේ කෙනෙක් ඉඳගෙන ඉන්නවා. ඒ කියන්නේ සුරංගනාවියක් වගේ. පොඩි ළමයිගේ පොත් පිට කවර වලට එහෙම මේ වගේ එකක් හරි ලස්සනයි. එතකොට දැන් මම ඉස්සෙල්ලාම මේ විදිහට පැන්සලෙන් ඇඳගෙන හිටියා හඳ පළුව. ඊට පස්සේ මම මේක ඇඳ ගන්නවා සුරංගනාවියක්. එන්නේ තටු දෙකක් තියෙන ගෑනු රූපයක් තමයි අඳින කාන්තා රූපයක්. මේ විදිහට ඉස්සෙල්ලා මූණ දාගෙන මෙහෙම ඇඟේ හැඩේ එහෙම ඇඳගෙන ඉන්නවා. කොණ්ඩේ ඇඳ ගන්නවා.
ඉස්සරහට පොඩ්ඩක් කොණ්ඩේ මේ වගේ දිගට ඇඳලා පිටිපස්සෙනුත් අඳිනවා කොණ්ඩේ. මෙතන මලක් ඇඳලා ඊට පස්සේ මේ විදිහට අත් එහෙම ඇඳ ගන්නවා. කකුල් දෙකත් ඇඳගත්තා. කකුල් දෙක අඳිද්දි බලන්න මේ විදිහට ඇඟිලි තුඩු වලින් තමයි ඇඟිලි තුඩු තමයි මෙහෙම තියෙන්නේ. අත් දෙකෙන් මේ කකුල් දෙක අල්ලගෙන ඉන්නේ. එතකොට අතේ මේ විදිහට මං ඇඳා. ඇඳුමත් මේ විදිහට මං ඉරි ටිකක් එහෙම ඇඳලා හදාගත්තා. තව ටිකක් ඇඳුම් මම මේ විදිහට හදා ගන්නවා. ඊට පස්සේ කොණ්ඩේ අඳිනවා. තව ඇස් එහෙම ඇඳලා ඉවර වෙලා අර නිකන් හුලකට වගේ කොණ්ඩේ මෙන්න මේ වගේ කොණ්ඩේ ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ වගේ තාපි හාට් දෙකක් එහෙම අඳිනවා. මෙන්න මේ වගේ මේ සයිස් එකෙන් අඳිනවා. වැඩි ලොකුවට මඳින්නෙත් නෑ. එහා පැත්තෙත් ඉඳ ගන්නවා පිහාටු දෙක මෙන්න මේ විදිහට. ඊට පස්සේ පොඩි ඒකේ කීපයක් අඳිනවා පොඩියට. තව තටු දෙකේ පොඩි හැඩතල කීපයක් ඇඳ ගන්නවා පැන්සලෙන්. මේ විදිහට අර වගේ ඇඳගත්තා වගේම ඇඳ ගන්නවා. ඊට පස්සේ මම මේකේ පැටිග්නම් එක පාවිච්චි කරලා වටේ අවුට්ලයින් එක ඇඳ ගන්නවා හැම එකේම. එතකොට අර තටුවල මම දකින්න ඇති සුදු පාටින් ඉතුරු වෙන විදිහට තමයි පාට කරගත්තේ. අනේ විදිහට සුදු පාට ඉතුරු වෙන විදිහට අනිත් පිහාට වලත් ඒ විදිහට පැටිග්නම් එකෙන් පාට කරගන්නවා. ඊට පස්සේ එයා දැන් අනිත් ටිකත් ඒ වගේම අවුට්ලයින් එක ඇඳ ගන්නවා මුළු ඔක්කොගෙම.
කොණ්ඩෙත් ඒ අර කලින් පැන්සලෙන් ඇඳගත්තා වගේ ඇඳ ගන්නවා ඒ උඩින්ම. ඊට පස්සේ මම මේ විදිහට ඇඳලා ඉවර කරගත්තා. ඊට පස්සේ පැන්සලෙන් කොණ්ඩේ ඉතුරු ටික ඇඳ ගන්නවා මෙන්න මේ වගේ. දැන් අඳින්න හදන්නේ කොමඩු පළු දෙකක්. එතකොට කොමඩු කෑලි දෙකක් තමයි අඳින්නේ. මේ විදිහට මම පැන්සලෙන් ඇඳගෙන ඉන්නවා ඉස්සෙල්ලා. එක හැඩයකට අඳින්නේ. කියන්නේ පැත්තට තියෙන විදිහට ඇන්ගල් එකට තියෙන විදිහ තමයි අඳින්නේ. එතකොට මම මේ විදිහට පැන්සලෙන් ඇඳගෙන ඉන්නවා. මේ අඳින්නේ අර ටිකක් සුදු ලාවට තියෙන්නේ වටේ කෑල්ලේ අනේ කොටස. ඊට පස්සේ මේ කොළ පාට පිටපොත්ත. ඊට පස්සේ මේ ටික ඇඳලා පස්සේ එහා පැත්තේ ඉතුරු කොමඩු පළුවත් මම ඇඳ ගන්නවා. මේක පාට කරද්දි මම ලාරෝස පාට අරගෙන ටිකක් වැඩිපුර වතුර දාලා රතු පාටින් පාට කරන්න කලින් මේ වගේ පාට කරලා ඉන්නවා. එතකොට මේ වටේට මම ලාවට කහ පාට පාට කරගන්නවා කහ පාටින්. ඊට පස්සේ මම රෝස පාටට රතු ටිකක් එකතු කරලා ඉන්න පෙන්නන්නම්. මේ විදිහට රතු පාට ටික එකතු කරගෙන පාට කරගන්නවා මේ වගේ. ලාරෝස කියන්නේ රෝස පාට ටික උඩ ඉතුරු වෙන විදිහට තමයි පාට කරගන්නේ. ටිකක් ඉතුරු වෙන විදිහට පේනවා ඇති. අර කොමඩු පළුව පාට කරගත්තා වගේම මේකත් පාට කරගන්නවා. ඊට පස්සේ මේක කොළ පාට ටිකක් අරගෙන වටේට පොඩ්ඩක් ඇඳගන්න ටික ඇඳගෙන මේ ටික පාට කරගන්නවා. ඊට පස්සේ ඉතුරු ටික පාට කරන්න කලින් මම වේලෙන්න තියනවා. වේලෙන්න තියලා තමයි පාට කරන්නේ. දැන් වේලෙන්න තියලා ගත්තේ මේ. එතකොට මම රතු පාටට කළු චුට්ටක් එකතු කරලා තද පාට හදාගෙන මේ විදිහට පාට කරගන්නවා. දැන් දැන් කලින් පාට කරගත්ත රතු පාට තියෙනවනේ. ඒ පාට උඩ ඉතුරු වෙන විදිහට තමයි යට ටික මේ විදිහට තදට පාට කරගන්නේ. ඊට පස්සේ මම වතුර ටිකක් අරගෙන බොඳ කරලා මේ ටික හදා ගන්නවා.
දැන් මේක පාට කරගත්තා වගේ මේ කමඩු පළුවත් අර කලින් පාට කරගත්තා වගේම පාට කරගන්නවා. ඊට පස්සේ මේකේ මම අනිත් ටික දැන් කොළ පාට ජාතියෙන් පාට කරගන්නවා. කොළ පාට ටිකක් අරගෙන ඒකෙන් මෙන්න මේ ටික පාට කරගන්නවා. මේ හරිය විතරනේ මේ පොත්ත පේන්නේ. අනිත් එක එහෙම පේන්නේ නැහැනේ. ඒ හින්දා ඒ හරිය පාට කරගන්නවා. ඊට පස්සේ ආයෙ ටිකක් වේලෙන්න තියලා ඉඳලා තමයි ඊටු ටික පාට කරන්නේ. නැත්තම් බොඳ වෙන්න ගන්නවා. ඒක නිසා දැන් මම කළු පාට අරගෙන මේකේ කොමඩු ඇට ටික ඇඳ ගන්නවා. පොඩ්ඩක් හීනියට තමයි තනින් තනින් ඇඳ ගන්න ඕනේ කොමඩු ඇට ටික. එකම රටාවකට පේලියකට අඳින්නේ නැහැ. එතකොට නිකන් මෝස්තරයක් වගේ වෙනවනේ. කොමඩු ඇට ටික පොඩ්ඩක් හීනියට අඳින්න ඕනේ. දැන් මම මේ පින්සලෙන් ඇඳ ටික මහත් වුණා. ඒ වගේ වෙලාවක කරන්නේ මම මෙන්න මේ දේ. කියන්නේ රතු පාට ටිකක් අරගෙන ආයෙ රතු කළු චුට්ටක් අරගෙන එකතු කරලා පොඩ්ඩක් අඳුරු පාටින් ඒ ලොකුවට මේවා වුණ ඒ කොමඩු ඇට ටික හරියෙන් පාට කරගලා ඒ හරිය පොඩ්ඩක් බොඳ කරලා ගන්නවා. මෙන්න මේ විදිහට තමයි මම අර ලොකුවට මේ වුණ ඇට ටික හදාගත්තේ. ඉතින් ওই විදිහට තමයි පාට කරේ අද. අද අඳින්න හදන්නේ ටිකක් වෙනස් චිත්‍රයක්. එතකොට මම දැන් මේකේ අඳින්නේ හඳ පළුවක කුමාරිකාවක් වගේ කෙනෙක් ඉඳගෙන ඉන්නවා. ඒ කියන්නේ සුරංගනාවියක් වගේ. පොඩි ළමයිගේ පොත් පිට කවර වලට එහෙම මේ වගේ එකක් හරි ලස්සනයි. එතකොට දැන් මම ඉස්සෙල්ලාම මේ විදිහට පැන්සලෙන් ඇඳගෙන හිටියා හඳ පළුව. ඊට පස්සේ මම මේක ඇඳ ගන්නවා සුරංගනාවියක්. එන්නේ තටු දෙකක් තියෙන ගෑනු රූපයක් තමයි අඳින කාන්තා රූපයක්. මේ විදිහට ඉස්සෙල්ලා මූණ දාගෙන මෙහෙම ඇඟේ හැඩේ එහෙම ඇඳගෙන ඉන්නවා. කොණ්ඩේ ඇඳ ගන්නවා. ඉස්සරහට පොඩ්ඩක් කොණ්ඩේ මේ වගේ දිගට ඇඳලා පිටිපස්සෙනුත් අඳිනවා කොණ්ඩේ. මෙතන මලක් ඇඳලා ඊට පස්සේ මේ විදිහට අත් එහෙම ඇඳ ගන්නවා. කකුල් දෙකත් ඇඳගත්තා. කකුල් දෙක අඳිද්දි බලන්න මේ විදිහට ඇඟිලි තුඩු වලින් තමයි ඇඟිලි තුඩු තමයි මෙහෙම තියෙන්නේ. අත් දෙකෙන් මේ කකුල් දෙක අල්ලගෙන ඉන්නේ. එතකොට අතේ මේ විදිහට මං ඇඳා. ඇඳුමත් මේ විදිහට මං ඉරි ටිකක් එහෙම ඇඳලා හදාගත්තා.
තව ටිකක් ඇඳුම් මම මේ විදිහට හදා ගන්නවා. ඊට පස්සේ කොණ්ඩේ අඳිනවා. තව ඇස් එහෙම ඇඳලා ඉවර වෙලා අර නිකන් හුලකට වගේ කොණ්ඩේ මෙන්න මේ වගේ කොණ්ඩේ ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ වගේ තව පිහාටු දෙකක් එහෙම අඳිනවා. මෙන්න මේ වගේ මේ සයිස් එකෙන් අඳිනවා. වැඩි ලොකුවටම අඳින්නෙත් නෑ. එහා පැත්තෙත් ඉඳ ගන්නවා පිහාටු දෙක මෙන්න මේ විදිහට. ඊට පස්සේ පොඩි පොඩි ඒකේ කීපයක් අඳිනවා පොඩියට. තව තටු දෙකේ පොඩි හැඩතල කීපයක් ඇඳ ගන්නවා පැන්සලෙන්. මේ විදිහට අර වගේ ඇඳගත්තා වගේම ඇඳ ගන්නවා. ඊට පස්සේ මම මේකේ පැටිග්නම් එක පාවිච්චි කරලා වටේ අවුට්ලයින් එක ඇඳ ගන්නවා හැම එකේම. එතකොට අර තටුවල මම දකින්නේ නැති සුදු පාටින් ඉතුරු වෙන විදිහට තමයි පාට කරගත්තේ. අනේ විදිහට සුදු පාට ඉතුරු වෙන විදිහට අනිත් පිහාටු වලත් ඒ විදිහට පැටිග්නම් එකෙන් පාට කරගන්නවා. ඊට පස්සේ එයා දැන් අනිත් ටිකත් ඒ වගේම අවුට්ලයින් එක ඇඳ ගන්නවා මුළු ඔක්කොගෙම. කොණ්ඩෙත් ඒ අර කලින් පැන්සලෙන් ඇඳගත්තා වගේ ඇඳ ගන්නවා ඒ උඩින්ම. ඊට පස්සේ මම මේ විදිහට ඇඳලා ඉවර කරගත්තා. ඊට පස්සේ පැන්සලෙන් කොණ්ඩේ ඉතුරු ටික ඇඳ ගන්නවා මෙන්න මේ වගේ. දැන් අඳින්න හදන්නේ කොමඩු පළු දෙකක්. එතකොට කොමඩු කෑලි දෙකක් තමයි අඳින්නේ. මේ විදිහට මම පැන්සලෙන් ඇඳගෙන ඉන්නවා ඉස්සෙල්ලා. එක හැඩයකට අඳින්නේ. කියන්නේ පැත්තට තියෙන විදිහට ඇන්ගල් එකට තියෙන විදිහ තමයි අඳින්නේ. එතකොට මම මේ විදිහට පැන්සලෙන් ඇඳගෙන ඉන්නවා. මේ අඳින්නේ අර ටිකක් සුදු ලාවට තියෙන වටේ කෑල්ලේ අනේ කොටස
පස්සේ මේ කොළ පාට පිටපොත්ත ඊට පස්සේ මේ ටික ඇඳලා පස්සේ එහා පැත්තේ ඉතුරු කොමඩු පළුවත් මම ඇඳ ගන්නවා. මේක පාට කරද්දි මම ලාරෝස පාට අරගෙන ටිකක් වැඩිපුර වතුර දාලා රතු පාටින් පාට කරන්න කලින් මේ වගේ පාට කරලා ඉන්නවා. එතකොට මේ වටේට මම ලාවට කහ පාට කරගන්නවා කහ පාටින්. ඊට පස්සේ මම රෝස පාටට රතු ටිකක් එකතු කරලා ඉන්න පෙන්නන්නම්. මේ විදිහට රතු පාට ටික එකතු කරගෙන පාට කරගන්නවා මේ වගේ. ලාරෝස කියන්නේ රෝස පාට ටික උඩ ඉතුරු වෙන විදිහට තමයි පාට කරගන්නේ. ටිකක් ඉතුරු වෙන විදිහට පේනවා ඇති. අර කොමඩු පළුව පාට කරගත්තා වගේම මේකත් පාට කරගන්නවා. ඊට පස්සේ මේක කොළ පාට ටිකක් අරගෙන වටේට පොඩ්ඩක් ඇඳගන්න ටික ඇඳගෙන මේ ටික පාට කරගන්නවා. ඊට පස්සේ ඉතුරු ටික පාට කරන්න කලින් මම වේලෙන්න තියනවා. වේලෙන්න තියලා තමයි පාට කරන්නේ. දැන් වේලෙන්න තියලා ගත්තේ මේ. එතකොට මම රතු පාටට කළු චුට්ටක් එකතු කරලා තද පාට හදාගෙන මේ විදිහට පාට කරගන්නවා. දැන් දැන් කලින් පාට කරගත්ත රතු පාට තියෙනවා. ඒ පාට උඩ ඉතුරු වෙන විදිහට තමයි යට ටික මේ විදිහට තදට පාට කරගන්නේ. ඊට පස්සේ මම වතුර ටිකක් අරගෙන බොඳ කරලා මේ ටික හදා ගන්නවා. දැන් මේක පාට කරගත්තා වගේ මේ කමඩු පළුවත් අර කලින් පාට කරගත්තා වගේම පාට කරගන්නවා. ඊට පස්සේ මේකේ මම අනිත් ටික දැන් කොළ පාට ජාතියෙන් පාට කරගන්නවා. කොළ පාට ටිකක් අරගෙන ඒකෙන් මෙන්න මේ ටික පාට කරගන්නවා. මේ හරිය විතරනේ මේ පොත්ත පේන්නේ. අනිත් එක එහෙම පේන්නේ නැහැනේ. ඒ හින්දා ඒ හරිය පාට කරගන්නවා. ඊට පස්සේ ආයෙ ටිකක් වේලෙන්න තියලා ඉඳලා තමයි ඊටු ටික පාට කරන්නේ. නැත්තම් බොඳ වෙන්න ගන්නවා. ඒක නිසා දැන් මම
කළු පාට අරගෙන මේකේ කොමඩු ඇට ටික ඇඳ ගන්නවා. පොඩ්ඩක් හීනියට තමයි තනින් තනින් ඇඳ ගන්න ඕනේ කොමඩු ඇට ටික. එකම රටාවකට පේලියකට අඳින්නේ නැහැ. එතකොට නිකන් මෝස්තරයක් වගේ වෙනවනේ. කොමඩු ඇට ටික පොඩ්ඩක් හීනියට අඳින්න ඕනේ. දැන් මම මේ පින්සලෙන් ඇඳ ටික මහත් වුණා. ඒ වගේ වෙලාවක කරන්නේ මම මෙන්න මේ දේ. කියන්නේ රතු පාට ටිකක් අරගෙන ආයෙ රතු කලිය චුට්ටක් අරගෙන එකතු කරලා පොඩ්ඩක් අඳුරු පාටින් ඒ ලොකුවට මේවා වුණ ඒ කොමඩු ඇට ටික හරියෙන් පාට කරගෙන ඒ හරිය පොඩ්ඩක් බොඳ කරලා ගන්නවා. මෙන්න මේ විදිහට තමයි මම අර ලොකුවට මේ වුණ ඇට ටික හදාගත්තේ. ඉතින් ওই විදිහට තමයි පාට කරේ අද. අද අඳින්න හදන්නේ ටිකක් වෙනත් චිත්‍රයක්. එතකොට මම දැන් මේකේ අඳින්නේ හඳ පළුවක කුමාරිකාවක් වගේ කෙනෙක් ඉඳගෙන ඉන්නවා. ඒ කියන්නේ සුරංගනාවියක් වගේ. පොඩි ළමයිගේ පොත් පිට කවර වලට එහෙම මේ වගේ එකක් හරි ලස්සනයි. එතකොට දැන් මම ඉස්සෙල්ලාම මේ විදිහට පැන්සලෙන් ඇඳගෙන හිටියා හඳ පළුව. ඊට පස්සේ මම මේක ඇඳ ගන්නවා සුරංගනාවියක්. කියන්නේ තටු දෙකක් තියෙන ගෑනු රූපයක් තමයි අඳින කාන්තා රූපයක්. මේ විදිහට ඉස්සෙල්ලා මූණ දාගෙන මෙහෙම ඇඟේ හැඩේ එහෙම ඇඳගෙන ඉන්නවා. කොණ්ඩේ ඇඳ ගන්නවා. ඉස්සරහට පොඩ්ඩක් කොණ්ඩේ මේ වගේ දිගට ඇඳලා පිටිපස්සෙනුත් අඳිනවා කොණ්ඩේ. මෙතන මලක් ඇඳලා ඊට පස්සේ මේ විදිහට අත් එහෙම ඇඳ ගන්නවා. කකුල් දෙකත් ඇඳගත්තා. කකුල් දෙක අඳිද්දි බලන්න මේ විදිහට ඇඟිලි තුඩු වලින් තමයි ඇඟිලි තුඩු තමයි මෙහෙම තියෙන්නේ. අත් දෙකෙන් මේ කකුල් දෙක අල්ලගෙන ඉන්නේ. එතකොට අතේ මේ විදිහට මං ඇඳා. ඇඳුමත් මේ විදිහට මං ඉරි ටිකක් එහෙම ඇඳලා හදාගත්තා. තව ටිකක් ඇඳුම් මම මේ විදිහට හදා ගන්නවා. ඊට පස්සේ කොණ්ඩේ අඳිනවා. තව ඇස් එහෙම ඇඳලා ඉවර වෙලා අර නිකන් හුලකට වගේ කොණ්ඩේ මෙන්න මේ වගේ කොණ්ඩේ ඇඳ ගන්නවා. ඊට පස්සේ මෙයාගේ තාපි හාට් දෙකක් එහෙම අඳිනවා.
මෙන්න මේ වගේ මේ සයිස් එකෙන් අඳිනවා වැඩි ලොකුවටම අඳින්නෙත් නෑ. එහා පැත්තෙත් ඉඳ ගන්නවා පිහාටු දෙක මෙන්න මේ විදිහට. ඊට පස්සේ පොඩි පොඩි ඒකේ කීපයක් අඳිනවා පොඩියට තව තටු දෙකේ පොඩි හැඩතල කීපයක් ඇඳ ගන්නවා පැන්සලෙන්. මේ විදිහට අර වගේ ඇඳගත්තා වගේම ඇඳ ගන්නවා. ඊට පස්සේ මම මේකේ පැටිග්නම් එක පාවිච්චි කරලා වටේ අවුට්ලයින් එක ඇඳ ගන්නවා හැම එකේම. එතකොට අර තටුවල මම දකින්නේ නැති සුදු පාටින් ඉතුරු වෙන විදිහට තමයි පාට කරගත්තේ. අනේ විදිහට සුදු පාට ඉතුරු වෙන විදිහට අනිත් පිහාට වලත් ඒ විදිහට පැටිග්නම් එකෙන් පාට කරගන්නවා. ඊට පස්සේ එයා දැන් අනිත් ටිකත් ඒ වගේම අවුට්ලයින් එක ඇඳ ගන්නවා මුළු ඔක්කොගෙම. කොණ්ඩෙත් ඒ අර කලින් පැන්සලෙන් ඇඳගත්තා වගේ ඇඳ ගන්නවා ඒ උඩින්ම. ඊට පස්සේ මම මේ විදිහට ඇඳලා ඉවර කරගත්තා. ඊට පස්සේ පැන්සලෙන් කොණ්ඩේ ඉතුරු ටික ඇඳ ගන්නවා මෙන්න මේ වගේ. දැන් අඳින්න හදන්නේ කොමඩු පළු දෙකක්. එතකොට කොමඩු කෑලි දෙකක් තමයි අඳින්නේ. මේ විදිහට මම පැන්සලෙන් ඇඳගෙන ඉන්නවා ඉස්සෙල්ලා. එක හැඩයකට අඳින්නේ. කියන්නේ පැත්තට තියෙන විදිහට ඇන්ගල් එකට තියෙන විදිහ තමයි අඳින්නේ. එතකොට මම මේ විදිහට පැන්සලෙන් ඇඳගෙන ඉන්නවා. මේ අඳින්නේ අර ටිකක් සුදු ලාවට තියෙන්නේ වටේ කෑල්ලේ අනේ කොටස. ඊට පස්සේ මේ කොළ පාට පිට පොත්ත. ඊට පස්සේ මේ ටික ඇඳලා පස්සේ එහා පැත්තේ ඉතුරු කොමඩු පළුවත් මම ඇඳ ගන්නවා. මේක පාට කරද්දි මම ලා රෝස පාට අරගෙන
ටිකක් වැඩිපුර වතුර දාලා රතු පාටින් පාට කරන්න කලින් මේ වගේ පාට කරලා ඉන්නවා. එතකොට මේ වටේට මම ලාවට කහ පාට පාට කරගන්නවා කහ පාටින්. ඊට පස්සේ මම රෝස පාටට රතු ටිකක් එකතු කරලා ඉන්න පෙන්නන්නම්. මේ විදිහට රතු පාට ටික එකතු කරගෙන පාට කරගන්නවා මේ වගේ. රෝස කියන්නේ රෝස පාට ටික උඩ ඉතුරු වෙන විදිහට තමයි පාට කරගන්නේ. ටිකක් ඉතුරු වෙන විදිහට පේනවා ඇති. අර කොමඩු පල්ලව පාට කරගත්තා වගේම මේකත් පාට කරගන්නවා. ඊට පස්සේ මේක කොළ පාට ටිකක් අරගෙන වටේට පොඩ්ඩක් ඇඳගන්න ටික ඇඳගෙන මේ ටික පාට කරගන්නවා. ඊට පස්සේ ඊටු ටික පාට කරන්න කලින් මම වේලෙන්න තියනවා. වේලෙන්න තියලා තමයි පාට කරන්නේ. දැන් වේලෙන්න තියලා ගත්තේ මේ. එතකොට මම රතු පාටට කළු චුට්ටක් එකතු කරලා තද පාට හදාගෙන මේ විදිහට පාට කරගන්නවා. දැන් දැන් කලින් පාට කරගත්ත රතු පාට තියෙනවනේ. ඒ පාට උඩ ඉතුරු වෙන විදිහට තමයි යට ටික මේ විදිහට තදට පාට කරගන්නේ. ඊට පස්සේ මම වතුර ටිකක් අරගෙන බොඳ කරලා මේ ටික හදා ගන්නවා. දැන් මේක පාට කරගත්තා වගේ මේ කමඩු පළුවත් අර කලින් පාට කරගත්තා වගේම පාට කරගන්නවා. ඊට පස්සේ මේකේ මම අනිත් ටික දැන් කොළ පාට ජාතියෙන් පාට කරගන්නවා. කොළ පාට ටිකක් අරගෙන ඒකෙන් මෙන්න මේ ටික පාට කරගන්නවා. මේ හරිය විතරනේ මේ පොත්ත පේන්නේ. අනිත් එක එහෙම පේන්නේ නැහැනේ. ඒ හින්දා ඒ හරිය පාට කරගන්නවා. ඊට පස්සේ ආයෙ ටිකක් වේලෙන්න තියලා ඉඳලා තමයි ඊටු ටික පාට කරන්නේ. නැත්තම් බොඳ වෙන්න ගන්නවා. ඒක නිසා දැන් මම කළු පාට අරගෙන මේකේ කොමඩු ඇට ටික ඇඳ ගන්නවා. පොඩ්ඩක් හීනියට තමයි තනින් තනින් ඇඳ ගන්න ඕනේ කොමඩු ඇට ටික. එකම රටාවකට පේලියකට අඳින්නේ නැහැ. එතකොට නිකන් මෝස්තරයක් වගේ වෙනවනේ. කොමඩු ඇට ටික පොඩ්ඩක් හීනියට අඳින්න ඕනේ. දැන් මම මේ පින්සලෙන් ඇඳ ටික මහත් වුණා. ඒ වගේ වෙලාවක කරන්නේ මම මෙන්න මේ දේ. කියන්නේ රතු පාට ටිකක් අරගෙන ආයෙ රතු කළු චුට්ටක් අරගෙන එකතු කරලා පොඩ්ඩක් අඳුරු පාටින් ඒ ලොකුවට මේවා වුණ ඒ කොමඩු ඇට ටික හරියෙන් පාට කරගෙන ඒ හරිය පොඩ්ඩක් බොඳ කරලා ගන්නවා.
මෙන්න මේ විදිහට තමයි මම අර ලොකුවට මේ ඕන ටික හදාගත්තේ. ඉතින් ওই විදිහට තමයි පාට කරේ අද.